දුල පුතාලට ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම. අපේ දරුවෝ මතක් කරමු ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන ධාරාවක් පාලනය කිරීම මගින් විද්‍යුත් සංඥා හැසිරවීම පිළිබඳ විද්‍යාව තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියලා කියන්නේ. මෙතෙන්දි මේ ඉලෙක්ට්‍රෝන ධාරාව කියන්නේ විද්‍යුත් ධාරාවක්ම තමයි. මේක සංඥා හසුරුවා ගනිමින් sannivedana කාර්යයක් සිද්ධ කිරීම තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේ පාඩමේ වැදගත්ම කොටස් කිහිපයක්. අපේ දුල පුතාලා මෙතෙන්දී වැඩි අවධානයක් යොමු කරන්න ඕන ප්‍රධාන උපාංග කිහිපයක් පිළිබඳව. එකක් තමයි ධාරිත්‍රකය, අනිත් එක තමයි ඩයෝඩය, ඒ වගේම ට්‍රාන්සිස්ටරය, පරිණාමක වගේ කොටස් ටික තමයි වැඩිපුර බලා ගන්න ඕන. අපි ඉස්සෙල්ලම බලමු ධාරිත්‍රකයක් කියන්නේ මොකක්ද කියලා. ඒක වැදගත් වේවි ඉලෙක්ට්‍රොනික පරිපථවල ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න. පුතේ ධාරිත්‍රකයක් කියන්නේ සන්නායක තහඩු දෙකක් යොදාගෙන විදුලත් ආරෝපණ ගබඩා කරන්න හදපු උපාංගයක්. මේ සන්නායක තහඩු දෙක අතර පාර විද්‍යුත් ද්‍රව්‍යයක් තියෙනවා. මොනවද මේ පාර විද්‍යුත් ද්‍රව්‍ය කියලා කියන්නේ? විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක්. මයිකා, කඩදාසි, ඒ වගේ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක් තමයි මේ සන්නායක තහඩු දෙක අතර රඳවලා තියෙන්නේ. එතකොට සන්නායක තහඩු දෙකට කම්බි දෙකක් සම්බන්ධ කරාම මේක ධාරිත්‍රකයක් විදියට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ තහඩු වල වර්ගඵලය වැඩි වෙන්න මේකේ ආරෝපණ රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට මේකේ වර්ගඵලය වැඩි කරන්න ගියොත් විශාල සන්නායක තහඩු යොදා ගන්න වෙනවා. එතකොට උපාංගය විශාල වෙනවා. අන්න එක වළක්වන්න සන්නායක තහඩු පත්‍ර විදියට තුනී පත්‍ර විදියට අරගෙන ඔතලා ඒකේ පරිමාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තමයි පුතේ මේ තියෙන්නේ. කඩදාසියක් ඊට පස්සේ ඇලුමිනියම් තහඩුවක් ඊළඟට නැවතත් කඩදාසියක් නැවත ඇලුමිනියම් තහඩුවක්. මේ ඇලුමිනියම් තහඩු දෙක අතර කඩදාසියක් රඳවලා තියෙනවා. ඒ ස්පර්ශ නොවන විදියට. එතකොට ඇලුමිනියම් තහඩු දෙකට කම්බි දෙකක් සම්බන්ධ කරගත්තම මේක ධාරිත්‍රකයක් විදියට අපට ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඉතින් විවිධාකාරයේ ධාරිත්‍රක වෙළඳපොලේ තියෙනවා පුතේ. මම මේ එක ආකාරයක් ඔබට චුට්ටක් මතක් කරේ. හොඳයි, ධාරිත්‍රකයක් කොහොමද වැඩ කරන්නේ කියන එක බලා ගන්න මේ වගේ චූටි පරීක්ෂණයක් අපිට කරන්න පුළුවන්. ධාරිත්‍රකයේ ධන සහ ඍණාග්‍ර දෙකක් තියෙනවා. ඍණාග්‍රය අපි හඳුනගන්න මේ වගේ සලකුණකින්. එහෙම නැත්නම් දිගින් අඩු අග්‍රය ඍණාග්‍රය කියලා කියන්න පුළුවන්. මේ වගේ විදුලි සැපයීමකට නැත්නම් බැටරියකට අග්‍ර දෙක සම්බන්ධ කරලා ටිකක් වෙලා අල්ලගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ආරෝපණ මේකේ ගබඩා වෙනවා. ඒ ගබඩා වෙනවා අපිට පේන්නේ නැහැ. ටිකක් වෙලා ගියාට පස්සේ අපි මොකද කරන්නේ? මේ ධාරිත්‍රකයේ දෙකලවර බැටරිය අයින් කරලා ඒ වෙනුවට බල්බ් එකක් සම්බන්ධ කරනවා. එතකොට මොකද වෙන්නේ? බල්බය දැල් වෙනවා. හැබැයි දිගින් දිගටම දැල් වෙන්නේ නැහැ. මද වේලාවකින් නිවිලා යනවා. එතකොට නිරීක්ෂණය හැටියට අපිට කියන්න පුළුවන් කොහොමද? බල්බය දැල්වි නිවි යාම. හොඳයි පුතේ. මෙන්න මේ කාරණේ පරිපථ සටහනකින් දුල පුතාලට ඉදිරිපත් කරලා තියෙනවා මේ විදියට. මේ වියලි කෝෂයක් කියලා සැලකුවොත් මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. ධාරිත්‍රකයේ සංකේතය තමයි පුතේ උසින් සමාන ඉරි කැලි දෙක. ඉතින් මේක මෙතනදී භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මෙතෙන්දී සිද්ධ වුණේ පුතේ ආරෝපණ තැන්පත් වීමක්. එතකොට ඒ ආරෝපණ බල්බය හරහා විසර්ජනය වීමක් තමයි මෙතන සිදු වෙන්නේ. මේක තමයි පරිපථ සටහන. බල්බය ධාරිත්‍රකය. මෙන්න පුතේ ධාරිත්‍රකයේ පරිපථ සටහන. උසින් සමාන ඉරි කැලි දෙකක්. එතකොට දුල පුතාලා දැනගන්න ඕන කාරණයක් තමයි මේ විදිහට ධාරිත්‍රකයට විදුලි සැපයීමක් සම්බන්ධ කරාම මොකද වෙන්නේ කියලා. මේ ඍණාග්‍රයෙන් මොකද පුතේ වෙන්නේ? ඉලෙක්ට්‍රෝන මෙහෙම තල්ලු වෙලා යනවා මේ පැත්තට. ඒ තල්ලු වෙලා යන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ තහඩුව මත තැම්පත් වෙනවා. එහෙම තහඩුව මත තැම්පත් වුණාට පස්සේ මේ පැත්තේ ඍණ ලෙස ආරෝපණය වෙනවා. ඒ වගේම මේ විදුලි සැපයීමේ ධනාග්‍රයනේ. ඒ ධනාග්‍රයෙන් මොකද කරන්නේ? ධනාග්‍රයෙන් කරන්නේ මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න එක. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට මේ තහඩුවේ ඉඳලා ඊළඟ තහඩුවට ඉලෙක්ට්‍රෝන යන්න විදියක් නැහැ. ඇයි හේතුව? මැදින් තියෙනවා පාර විද්‍යුත් ද්‍රව්‍යයක්. විද්‍යුත් පරිවාරකනේ. එතකොට ධනාග්‍රය මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන මේ අතට අදිනවා. අදින්න මේ පැත්ත මේ තහඩුව ධන ලෙස ආරෝපණය වීමක් සිදු වෙනවා. ඉතින් මේක උපරිමයට උනාට පස්සේ අපි කියනවා ධාරිත්‍රකය charge වෙලයි කියලා. ධාරිත්‍රකය charge වීම අපි හඳුන්වන්නේ සිංහලෙන් කොහොමද? ආරෝපණය වීමක් නැත්නම් ආරෝපණය කිරීමක් කියලා.
එතකොට එහෙම ආරෝපණය උණයි කියන්නේ මේකේ ආරෝපණ ගබඩා වීමක්. මෙන්න මේ විදිහට తాවකාලිකව ආරෝපණ රඳවන්න, ගබඩා කරගන්න අපේ දාරිත්‍රිකය භාවිතා කරන්න පුළුවන්. ඒ ආරෝපණය වෙච්ච දාරිත්‍රකයෙන් නැවත අපට විදුලි ධාරාවක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ආරෝපණ තැන්පත් වෙලා තියෙනවා නම් ඒක ස්ථಿತಿ විද්‍යුතය කියලා අපි හඳුන්වනවා. ඒ වගේම ඒ තැන්පත් වූ ආරෝපණ නැවත විසර්ජනය කරන්න පුළුවන්. නැත්නම් විදුලි ධාරාවක් බවට පත් කරන්න පුළුවන්. එතන ක්‍රියාත්මක වෙන්නේ ස්ථಿತಿ විද්‍යුතය ධාරා විද්‍යුතය බවට පත්වීමක්. හොඳයි පුතේ. දැන් අපි බලමු වියලි කෝෂයකින් ලැබෙන ධාරාවයි ඩයිනමෝවකින් ලැබෙන ධාරාවයි අතර වෙනස මොකක්ද කියලා. වියලි කෝෂයකින් හැම විටම මොකද වෙන්නේ? ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා මේ වගේ විද්‍යුත් ධාරාවක් ගමන් කරන එක. ඉතින් සම්මත ධාරාව කියන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයටනේ. ඒ විදිහට දිගින් දිගටම එකම දිශාවක් ඔස්සේ විද්‍යුත් ධාරාව ගලාගෙන යනකොට මෝටරය භ්‍රමණය වීමකට ලක් වෙනවා. එතකොට මෝටරේ එකම පැත්තට තමයි භ්‍රමණය වෙන්නේ. අපි එහෙනම් තීරණය කරනවා මේ වියලි කෝෂයෙන් සැපෙන්නේ එකම දිශාවකට ගලන ධාරාවක් කියලා. අන්න ඒ වගේ එකම දිශාවකට ගලන ධාරාවකට අපි කියනවා සරල ධාරාවක් කියලා. හැබැයි ඩයිනමෝවකින් ලැබෙන්නේ ඒ වගේ ධාරාවක්ද? මේකට හොඳම පරීක්ෂාවක් තමයි ඩයිනමෝයේ දෙකලවරට මෝටරයක් සම්බන්ධ කරනවා. මෝටරේ භ්‍රමණය වෙනවද නැද්ද කියලා බලා ගන්න මොනවා හරි දෙයක් මේ ඇක්සලේටර් අක්ෂයට සම්බන්ධ කරනවා. සුළං පෙත්තක් වගේ දෙයක් සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඉතින් ඩයිනමෝව නිකන් මෙහෙම සම්බන්ධ කරාට විදුලිය ජනනය වෙන්නේ නැහැනේ. අපේ දරුවෝ දන්නවා මෙන්න මේ ඩයිනමෝවේ රළු හිස කරකවන්න ඕන. රළු හිස කරකවනකොට දැන් බයිසිකලයක නම් රළු හිස කරකවෙන්නේ රෝදෙට හේතු කරාම නේද? රෝදේ කරකවනකොට මේකත් කරකවෙනවා. එතකොට ඩයිනමෝ වන භ්‍රමණයට ලක් වෙනවා. අන්න විදුලිය නිෂ්පාදනය වෙනවා. අන්නේ විදුලිය අපි මෝටරයට සපයලා තියෙන්නේ. ඒතර මෝටරේ මොකක් වෙයිද? මේ සුළං පෙත්ත මොකක් වෙයිද? අපි හිතන්නේ මේක කරකවෙයි කියලාද එකම දිශාවකට. නෑ ඇත්තටම මෙතෙන්දී මොකද වෙන්නේ? ඩයිනමෝයෙන් උපදින විදුලි ධාරාව වියලි කෝෂයෙන් වගේ නෙමෙයි දෙපැත්තටම ගලන ධාරාවක් ඇති වෙන්නේ. එක මොහොතකදී මේ පැත්තට ගලනවා කියලා සැලකුවොත් ඊළඟ මොහොතේදී අනිත් පැත්තට ගලනවා. මේ වගේ තත්පරයකට වාර විශාල ප්‍රමාණයක් 50කට කිට්ටු වෙන වාර ප්‍රමාණයක් දිශාව මාරු වෙන්න පුළුවන්. ඉතින් ඇසිපිය ගහන වාරයකදී මේ වගේ පැතිමාරු වීම රාශියක් සිදු වෙන්න පුළුවන්. එතකොට මෝටරේට එකම පැත්තට භ්‍රමණය වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒතර මෝටරේ මොකද්ද අපිට දකින්න ලැබෙන්නේ? මෙන්න මේ සුළං පෙත්ත දෙපැත්තට කම්පණය වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට එකම දිශාවකට විදුලිය ලැබෙන්නේ නැහැනේ. ඒතර භ්‍රමණය වීමකට වෙන්න විදියක් නැහැ. ඒ නිසා කම්පනයක් තමයි අපිට මෝටරේ තුල බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දෙපැත්ත මාරු වෙන එහෙම නැත්නම් මොහොතින් මොහොත දිශාව වෙනස් වෙන ධාරාවකට අපි කියනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා. ඔන්න එහෙනම් සරල ධාරාව සහ ප්‍රත්‍යාවර්ත ධාරාව පරීක්ෂා කරන්නට උමත් තමයි අපි අන්තිමට කතා කරේ. අපේ දුවල පුතාලා දැන් දන්නවා දාරිත්‍රිකයක් කියන්නේ මොකක්ද? සරල ධාරාවක් කියන්නේ මොකක්ද? ඒ වගේම ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි බලන්න යන්නේ මේ දාරිත්‍රිකය ඒ වගේම පරිණාමකය කියන උපාංග සරල ධාරාවකදී ඒ වගේම ප්‍රත්‍යාවර්ත ධාරාවකදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔන්න බලමු අපි දාරිත්‍රිකයක් කොහොමද හැසිරෙන්නේ සරල ධාරාවක් හමුවේ. බලන්න මේ පරිපථය සකස් කරලා තියෙන්නේ දාරිත්‍රිකයක් විදුලි බල්බයක් සරල ධාරා සැපයුමක් එක්ක මේකට රසායනික කෝෂයක් නැත්නම් වියලි කෝෂයක් අරගෙන තියෙනවා. හොඳයි. දැන් මොකද්ද වෙන්නේ දුවල පුතාලට කියන්න පුළුවන්ද? මේ ඍණාග්‍රය මොකද කරන්නේ පුතේ? ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමක් කරනවා බාහිර පරිපථයට. මම මේ කියන්නේ සම්මත ධාරාව නෙමෙයි ඉලෙක්ට්‍රෝන ධාරාව. එහෙම තල්ලු කරගෙන යනවා. එතකොට මේ බල්බය දැල් වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ටික තැන්පත් වෙනවා මෙන්න මේ සන්නායක තහඩුව මත. දාරිත්‍රිකයේ මේ පැත්තේ තියෙන සන්නායක තහඩුව මත. එතකොට ඒ තහඩුව ඍණ ලෙස ආරෝපණය වෙනවා. ධනාග්‍රය කියන්නේ හැම තිස්සෙම ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්. එතකොට එයා මොකද කරන්නේ? මේ සන්නායක තහඩුවේ පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඇද ගන්නවා ධනාග්‍රය පැත්තට. එතකොට මේ ධනාග්‍රය ධන ලෙස ආරෝපණය වෙනවා. මෙන්න මේ විදියට ප්‍රතිවිරුද්ධ ආරෝපණ දෙපැත්තේ මෙහෙම වෙන් වුණාම අපි කියනවා ආරෝපණය වුණා කියලා. නැත්නම් charge වුණා කියලා කියනවා. මේ charge වීම ඉවර වුණාට පස්සේ නැත්නම් ආරෝපණය වෙලා ඉවර වුණාට පස්සේ මේ බල්බයෙන් මොකද වෙන්නේ? නිවිල යනවා. හැබැයි ආරෝපණය වෙනතුරු මේක දැල්වීම සිදු වෙනවා. එහෙමනම් අපිට පැහැදිලි වෙනවා මේ බල්බය අඛණ්ඩව දැල්වීමක් වෙන්නේ නැහැ.
අඛණ්ඩව දැල් වෙන්නේ නැහැ කියන්නේ පුතේ සරල ධාරාවක් දාරිද්‍රයක් කරහා ගමන් කරන්නේ නැහැ කියන සාධාරණ පිළිතුරක් අපිට දෙන්න පුළුවන්. එහෙමනම් අපි නිරීක්ෂණ විදියට සඳහන් කරන්නේ බල්බය දැල්වි නිවි යයි. එතකොට දැල්වි නිවි යනවා කියන්නේ හරියට ධාරාව ගලන්නේ නැහැනේ. එහෙනම් අපි කියනවා සරල ධාරා නොයයි කියලා. එහෙම නැත්නම් සරල ධාරා දාරිද්‍රයක් කරහා සන්නයන වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. එතකොට මේ වැඩේම මේ පරිපතයටම සරල ධාරාවක් එනුවට ප්‍රත්‍යාවර්ත ධාරාවක් සැපෙවම මොකද වෙන්නේ? අපි දන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාවකදී මොහොතින් මොහොත ධාරාවේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. එක පැත්තකට ධාරාව යනකොට මේක charge වීමක් සිදු වෙනවායි කියලා අපිට හිතන්න පුළුවන්. අනිත් පැත්තට ධාරාව ගලද්දී discharge වීමක් වෙනවායි කියලා හිතන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් පුතේ මොන පැත්තට charge වීම discharge වීම එහෙනම් ආරෝපණය වීම විසර්ජනය වීම. මේ අවස්ථා දෙකේදීම මේ පරිපතය හරහා ඉලෙක්ට්‍රෝන ගලනවා. නැත්නම් විදුලි ධාරාවක් ගලනවා. එතකොට දිගින් දිගටම දෙපැත්ත මාරු වෙන විදුලි ධාරාවක් ගලද්දී මොකද වෙන්නේ මේ බල්බේට? බල්බේ දැල් වෙනවා. බල්බේට අදාළ නැහැ මේකේ දිශාව වෙනස් වෙනවද කියලා. බල්බේ සූත්‍රිකාව හරහා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා නම් බල්බේ දැල්වීමෙන් අපිට පෙන්නනවා මේ පරිපතය හරහා විදුලිය ගලනවායි කියලා. එහෙනම් දැන් දූලපදාලට පැහැදිලි වෙන්න ඕන ප්‍රත්‍යාවර්ත ධාරාවක් අඛණ්ඩව මේ පරිපතය හරහා ගලා යන්න සලස්වනවා දාරිද්‍රකය මගින්. එහෙනම් දාරිද්‍රකය කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යන්න ඉඩ සැලසෙන ඒ වගේම සරල ධාරාවක් ගලා යාම වළක්වන උපාංගයක් කියලාත් අපිට කියන්න පුළුවන්. එහෙමනම් නිරීක්ෂණ හැටියට මේ පරිපතේ මොනවද අපිට කියන්න පුළුවන්? බල්බය අඛණ්ඩවම දැල් වෙනවා. එහෙමනම් ප්‍රත්‍යාවර්ත ධාරා ගලයි කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. අපි දරුවෝ දන්නවා මීට කලින් පාඩම් වලදී පරිණාමකය කියන්නේ මොකක්ද කියලා. අපට විවිධ අවශ්‍යතාවලදී අවශ්‍ය වෙනවා වෝල්ටේජතාව එක අගයක ඉඳලා තවත් අගයකට වෙනස් කරන්න. එක්ක තියෙන අගයට වඩා වැඩි කරන්න. එහෙම නැත්නම් මේ තියෙන අගයට වඩා අඩු කරන්න. එතකොට මේ විදියට ප්‍රත්‍යාවර්ත ධාරාවක් හොඳට මතක තියාගන්න. සරල ධාරාවක් නෙමෙයි ප්‍රත්‍යාවර්ත ධාරාවක් එක් අගයක සිට තවත් අගයකට වෙනස් කරන්න යොදා ගන්න උපකරණය තමයි පරිණාමකය කියලා කියන්නේ. ඉතින් මේ සමහර පරිණාමකවල පුතේ මෙන්න මේ පැත්තේ පොට ගාන අඩුයි. අනිත් පැත්තේ පොට ගාන වැඩි. අපි හිතමු මෙන්න මේ පැත්තට අපි විදුලි සැපයීමකින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඩයිනමෝවකින් වගේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සැපයුවා කියලා. එතකොට මොකද වෙන්නේ? අර පොට ගාන වැඩි පැත්තෙන් උපදිනවා වැඩි වෝල්ටේජතාවයක්, වැඩි විභවාන්තරයක් උපදිනවා. අන්න එහෙම පරිණාමකයකට අපි කියනවා අධිකර පරිණාමකයක් කියලා. මෙන්න බලන්න මේ පරිණාමකයක් පොදුවේ නිරූපණය කරලා තියෙනවා. මේ මැදින් තියෙන පුතේ මේ තහඩු වගේ මෘදු යකඩ තහඩු. මේ මෘදු යකඩ තහඩු වට ඔතල තියෙන්නේ කොයිල් කම්බි නැත්නම් පරිවෘත කම්බි. එතකොට මේ අපි විදුලිය සපයන පැත්ත, ඒ සපයන පැත්තට අපි කියන ප්‍රධානය නැත්නම් ඉන්පුට් එක කියලා. අපි වෝල්ටේජතාව වෙනස් කරලා ප්‍රයෝජන ගන්න පැත්ත නැත්නම් උපකරණයකට විදුලිය මේකෙන් ලබා දෙන පැත්ත. අන්නේ පැත්තට කියන අවුට්පුට් එක නැත්නම් ප්‍රතිදානය කියලා. කෙසේ වෙතත් පුතේ අපි විදුලිය සපයන පැත්තට ප්‍රාථමික දංගරය කියලාත් කියනවා. ඒ වගේම විදුලිය ලබා ගන්න පැත්තේ දංගරයට කියනවා ද්විතීක දංගරය කියලාත්. ප්‍රයිමරි කොයිල්, සෙකන්ඩරි කොයිල්. ඒ විදිහට නම් කරන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් පුතේ මෙතන පොට ගාන අඩුයිනේ. ප්‍රතිදානයේ පැත්තේ පොට ගාන වැඩිනේ. එහෙනම් මොකද්ද මෙතනින් කරන්නේ? අඩු වෝල්ටේජතාවක් වැඩි වෝල්ටේජතාවක් බවට පත් කරනවා. මෙන්න සපයන්නේ පුතේ මේ වගේ වෝල්ටේජතාවයක්. බලන්න උස ඒකේ වෝල්ටේජතාව උපරිම වෝල්ටේජතාව අඩුයිනේ. හැබැයි මේ පැත්තෙන් ලබා දෙන ධාරාවේ වෝල්ටේජතාවේ ඒ ආගය ඉහළ පහළ යන පරාසය වැඩි බව පේනවා. එහෙනම් ඉහළ වෝල්ටේජතාවයකට පත් කරන්න මේ වගේ පරිණාමකයක් අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් පරිණාමක වර්ග එහෙනම් දෙකක් තියෙන බව අපේ දරුවෝ දන්නවා. මොකද්ද වර්ග දෙක? වෝල්ටේජතාව වැඩි කරනවා නම් අපි කියනවා අධිකර පරිණාමකයක් කියලා. අඩු කරනවා නම් කියනවා අවකර පරිණාමකයක් කියලා. දුල පුතාලට පුළුවන් ද විභාගෙදී මේ වගේ සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් අවකර පරිණාමකයක් සංකේතාත්මකව පරිපත සටහනකින් ඇඳලා පෙන්නන්න. මේ තියෙන්නේ අවකර පරිණාමකයක පරිපත සටහන. මෙන්න ප්‍රාථමික දංගරය පොට සංඛ්‍යාව වැඩි, ද්විතීක දංගරය පොට සංඛ්‍යාව අඩුයි. අඩු වෙනකොට විභවාන්තරයත් අඩු වෙනවා. අඩු විභවාන්තරයක් ගන්න පරිණාමකය අවකර පරිණාමක. ඒ වගේම මේ පරිණාමකය බලන්න ප්‍රධානයේ පැත්තේ නැත්නම් ප්‍රාථමික දංගරයේ පැත්තේ පොට සංඛ්‍යාව අඩුයි, ද්විතීක පැත්තේ වැඩි. එතකොට ද්විතීක පැත්තේ වැඩි නිසා ඒ පැත්තෙන් වැඩි විභවාන්තරයක්, වැඩි වෝල්ටේජතාවයක් උපදිනවා. එහෙමනම් මේක අධිකර පරිණාමකයක් කියලා අපිට නම් කරන්න පුළුවන්. එහෙමනම් වෝල්ටේජතාව අඩු කරගන්න අවකර පරිණාමක, වෝල්ටේජතාව වැඩි කරගන්න අධිකර පරිණාමක භාවිතා කරන්න පුළුවන්. දුවේ පුතේ මතක් කරගනිමු අපි
සරල ධාරාවක් හා ප්‍රත්‍යාවර්ත ධාරාවක් කොහොමද නිරූපණය කරන්නේ කියලා. අපේ දුලපතලට මතකද සරල ධාරාවක ධාරාව විචලනය වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ වෙනස් වෙන්නෙත් නැහැ. වෝල්ටේජතාව වෙනස් වෙන්නෙත් නැහැ. එහෙමනම් වෝල්ටේජතාව එකම අගයක ඒකාකාරව පවතින ආකාරය පෙන්වන්නේ මේ වගේ කාල අක්ෂයට සමාන්තර රේඛාවකින්. ඔන්න එහෙනම් සරල ධාරාවේ ප්‍රස්ථාරික නිරූපණය. ඒතකොට ප්‍රත්‍යාවර්ත ධාරාවකදී මොකද වෙන්නේ? ඒකේ අගයත් වෙනස් වෙනවා. මේ ක්‍රමයෙන් වැඩි වෙනවා, නැවත ක්‍රමයෙන් අඩු වෙනවා. නැවත ඍණ පැත්තෙන් පෙන්නනවා. ඒ කියන්නේ අනිත් පැත්තට විභවාන්තරය පවතිනවා. විභවාන්තරයේ දිශාව වෙනස් වෙනවා. ඒ කියන්නේ දෙපැත්තටම විදුලි ධාරාව ගමන් කරනවා. එතකොට විදුලි ධාරාවත් වෙනස් වෙනවා, විභවාන්තරයත් වෙනස් වෙනවා. නිරූපණය කරන්නේ මෙතෙන්දී විභවාන්තරය තමයි. නැත්නම් වෝල්ටේජතාව. බලන්න වෝල්ටේජතාවයේ අඩු වැඩි වීම මේ විදිහට තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිරූපණය කරන්නේ. හොඳයි. එතකොට සරල ධාරා සැපයුමක් විදිහට අපිට ගන්න පුළුවන් මොනවද? සූර්ය කෝෂ ගන්න පුළුවන්. ඒ වගේම විද්‍යුත් රසායනික කෝෂ ගන්න පුළුවන්. මොනවද විද්‍යුත් රසායනික කෝෂ කියන්නේ? වියලි කෝෂ, එහෙම නැත්නම් ලෙඩ් අම්ල ඇකියුමුලේටර්, ඒ කියන්නේ මොනවද? කාර් බැටරි වගේ ඒවා. ඒ වගේ සියලුම රසායනික කෝෂ නැත්නම් බැටරි අයිති වෙන්නේ සරල ධාරා සැපයුම් වලට. මෙතන වියලි කෝෂයක් තමයි නිරූපණය කරලා තියෙන්නේ. අපේ දුලපුතාලා දන්නවා සාමාන්‍ය වියලි කෝෂයක නැත්නම් විදුලි සැපයුමක ධනාග්‍රේ සිට ඍණාග්‍රේට තමයි සම්මත ධාරාව ගමන් කරන්නේ. මේ සම්මත ධාරාව කිව්වට පුතේ ඉලෙක්ට්‍රෝන ගලන්නේ ඊට විරුද්ධ දිශාවට. ඍණාග්‍රේ සිට ධනාග්‍රේ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ගලන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝන ගලන දිශාව එකක්, සම්මත ධාරාව නැත්නම් සාමාන්‍යයෙන් ධාරාව කියලාත් කියන්න පුළුවන්. ධාරාව ගලන්නේ ධනාග්‍රේ සිට ඍණාග්‍රේට කියලා මතක තියාගන්න. මේ තියෙන මොන හරි බහරයක් නැත්නම් විදුලි බල්බයක් මොන හරි විදුලි උපාංගයක් වෙන්න පුළුවන්. එතකොට මේ උපාංගයේ දෙපස පවතින විභව අන්තරය, මේ ධනාග්‍රේ විභවය වැඩිනේ, ඍණාග්‍රේ පැත්තේ විභවය අඩුයිනේ. ඒ විභව වෙනස මනින්නේ වෝල්ට් මීටරෙන්නේ. ඒතර වෝල්ට් මීටරේ මේ අග්‍ර දෙක මේ විදියට මේ උපාංගයේ දෙකලවට සම්බන්ධ කරන්න ඕන සමාන්තරගත ලෙස. ඔන්න වෝල්ට් මීටරය සම්බන්ධ කරන්න ඕන කොහොමද? සමාන්තරගත ලෙස. එතකොට මේකේ පෙන්වන පාඨාංකය එකම අගයක පෙන්වනවා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට සරල ධාරාවක හැසිරීම අපිට මේ පරිපතයෙන් නිරීක්ෂණය කරගන්න පුළුවන්. දැන් අපි බලමු ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමක්. ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමක් විදිහට අපිට ගන්න පුළුවන් පාපැදි ඩයිනමෝව, ඒ වගේම ප්‍රත්‍යාවර්ත ධාරා උපදින විදුලි බලාගාරවල ඩයිනමෝ තියෙනවා. අන්න ඒ ඩයිනමෝ වල තමයි ප්‍රත්‍යාවර්ත ධාරා උපදින්නේ. එතකොට මේ විදුලි බයිසිකල් ඩයිනමෝවත් තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒකේ මොකද වෙන්නේ පුතේ? මොහොතින් මොහොත ධාරාව දිශාව වෙනස් වෙනවා, අගයත් වෙනස් වෙනවා. එක මොහොතකදී මේ අග්‍රේ ධන වෙලා මේ පැත්ත ඍණ වෙන්න පුළුවන්. එතකොට ධනාග්‍රේ සිට ඍණාග්‍රේට මේ විදියට විදුලිය ගමන් කරනවා. ඒ වගේම ඊළඟ මොහොතේදී මොකද වෙන්නේ පුතේ? ඊළඟ මොහොතේදී මේ අග්‍රේ ධන වෙලා අනිත් අග්‍රේ ඍණ වෙනවා. එහෙම වුණොත් අනිත් අතට තමයි විදුලි ධාරාව ගමන් කරන්නේ. මෙන්න මේ වගේ විදුලි සැපයුමක් අපි සලකන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමක් කියලා. ඉතින් මේකේ වෝල්ටේජතාව විචලනය වෙන ආකාරය, වෙනස් වෙන ආකාරය බලන්න අපිට වෝල්ට් මීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ බාරයේ දෙපස අපට සමාන්තරගත ලෙස, බාරයට සමාන්තරගත ලෙස, මේක බල්බයක් නම් බල්බයට සමාන්තරගත ලෙස මේ විදිහට දෙකලවරට වෝල්ට් මීටරේ සම්බන්ධ කරලා බලන්න පුළුවන්. මොකක් මේ වේවිද? නැත්නම් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? මේ වෝල්ට් මීටරේ දර්ශකය දෙපසට උත්ක්‍රමණය වෙනවා නැත්නම් දෙපසට කම්පණය වීමක් වගේ බලා ගන්න පුළුවන් වේවි අපිට. ඉතින් මෙන්න මෙහෙම තමයි පුතේ සරල ධාරාවක් සහ ප්‍රත්‍යාවර්ත ධාරාවක වෙනස අපි හඳුනාගත යුත්තේ.